මේ තියෙනවා රුපියල් 30000කට ගන්න පුළුවන් හොඳම මයික් එක DJI mic mini. අපි නම් වැඩි කතා නැතුව මේක අන්බොක්ස් කරගෙන මයික් ටෙස්ට් එකක් කරලා බලමු. බොක්ස් එක ඕපන් කරගත්තම අපිට පේපර් වර්ක්ස් එක්කම හයි ක්වොලිටි පවුච් එකක් බලා ගන්න පුළුවන්. ඒක ඕපන් කරාම මුලින්ම මේ වගේ ඩෙඩ් ස්කැට්ලා පෙයාස් දෙකක් පාට දෙකකින් හම්බ වෙනවා. ඊට පස්සේ කැමරා ඔඩියෝ කේබල් එක, චාර්ජින් කේබල් එක බලා ගන්න පුළුවන්. ඔන්න අන්තිමට අපිට චාර්ජින් කේස් එක ඇතුලේ DJI mic minis දෙකයි රිසීවර් එකයි බලා ගන්න පුළුවන්. මේ මයික් එක ග්‍රෑම් 10ක හරිම සැහැල්ලු පුංචි මයික් එකක්. හරියට දෙකේ කාසියක සයිස් මේ මයික් එක. ඒ වගේම මයික් එකේ පිටිපස්සේ තියෙන ස්ට්‍රෝං මැග්නට් එකෙන් අපිට මයික් එක ඕනම තැනකට ලේසියෙන්ම ඇටච් කරන්න පුළුවන්. හරි. දැන් අපි මයික් ටෙස්ට් එකක් කරලා බලමු. මම මෙච්චරලා මේ වීඩියෝ එක රෙකෝඩ් කළේ S24 Ultra එකේ එන ඉන්බිල්ට් මයික් එකෙන්. ඔන්න දැන් මේ ඔඩියෝ එක රෙකෝඩ් වෙන්නේ DJI mic mini එකෙන්. මේ ටෙස්ට් එක ගැන ඔයාලට හරිය අයිඩියා එකක් දෙන්න මට දේවල් කිහිපයක් කියන්න තියෙනවා. පළවෙනි දේ තමයි මම මේ ඉන්නේ සවුන්ඩ් ප්‍රූෆ් කරපු ස්ටුඩියෝ එන්වයරන්මන්ට් එකක නෙමෙයි. සාමාන්‍ය එක වැඩි රූම් එකක. ඒ වගේම මේ ඔඩියෝ එක කිසිම සවුන්ඩ් එඩිටින් සොෆ්ට්වෙයාර් එකකින් ට්‍රීට් කරලා නැහැ. මට මේකෙන් ඕනේ උනේ මේ මයික් එකෙන් out of the box කොච්චර හොඳ ඔඩියෝ ක්වොලිටි එකක් එනවද කියලා ඔයාලට පෙන්නන්න. ඉතින් මේ මයික් එකේ ක්වොලිටි එක ගැන ඔයා මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න.